සමහරලාට අපේ ජීවිතේ සතුටින් තියාගන්න ඕනේ කරන්නේ හරිම පුංචි දේවල් ටිකක් විතරයිනේ. අද කතාවම මෙහෙම පටන් ගන්න. මං සාමාන්‍යයෙන් කෝසි වයිබ් එකට මාරු ආස කරන කෙනෙක්. කෝසි වයිබ් එක කිව්වම ඒකත් එක්ක එන අනිත් දේ තමයි කැන්ඩල්ස් කියන්නේ. මං සාමාන්‍යයෙන් කැන්ඩල්ස් එක්ක මාරම විදිහට ඔබ්සස් වුණේ කියන්නේ. ඉතින් මට හිතුණා හැමදාමත් එක එක shops වලට ගිහිල්ලා candles ගන්න එක. එහෙම නැත්නම් online candles purchase කරන එකේ අය මට බැරි candles ටිකක් ගෙදර හදන්න කියලා. මේ දවස්වල හොඳටම වහිනවා වැස්සත් එක්ක. හරි අමුතු cozy vibe එකක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක candles කියන්නේ හරිම ලස්සනට ඒ vibe එක එලිවේට් කරන දෙයක්. එහෙනම් ඔයගලන්ට chance එක තියෙනවා මම අද මොකක්ද මේ හදන candle එක කියලා guess කරන්න. මේක හරිම interesting. හරියි. දිගටම බලාගෙන ඉන්න. සාමාන්‍යයෙන් අපි ගෙදර candle එකක් හදනකොට අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කීපයක් දෙනවා. මෙතනින් ප්‍රධානම දේ තමයි wax කියන්නේ. එහෙම නැත්නම් ඉටි. ඒතර මම අද පාවිච්චි කරන්නේ soy wax කියන එක. ඊට අමතරව paraffin wax තියෙනවා, beeswax තියෙනවා, ඊට අමතරව coconut wax උත් තියෙනවා. ඊට අද මම පාවිච්චි කරන්නේ soy wax කියන එක. අද මම හදන්නේ ටිකක් cozy විදිහේ candle එකක්. එතකොට මේ candle එකේ තියෙන ඒ vibe එකේ effect එක ගන්න මට මුලින්ම ඕනේ කරනවා gel wax. එතකොට මේක gel එකක් වගේ wax එකක්. ඉතින් මම ඒක cubes විදිහට කැට විදිහට කපා ගන්නවා. candle burn වෙන්න එකට ඕනේ කරනවා cotton wick එකක්. එම්නම් අපි කියන්නේ පුංචි නූලක් කියලා. එතකොට මෙතනදී මම මේ නූල් ටික ඊට පස්සේ glass jar එකේ තියා ගන්නවා. අපිට ඉටි ටික වක් කරන්න කලින් අපි jar එකට මේ නූල දාලා තියා ගන්න ඕනේ මේ cotton wick එක. එතකොට popsicle stick එකක් ඇතුලේ දාලා තියාගත්තාම එයා steadily තියාගන්න පුළුවන්. ඒක අපිට තව ලේසි කරන candle wick holders තියෙනවා. පොඩි steel holder එකක් වගේ. ඒකට අපිට කරන්න තියෙන මේ cotton wick එක සම්බන්ධ කරලා jar එකේ පතුලේ මේක අලවන්න පුළුවන්. එතකොට මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම steadily තියෙනවා. මම ඒක කරන්නේ මෙතෙන්දි පොඩි popsicle stick එකකින් මේක රඳව ගන්නවා. candles ව්‍යාපාරයක් විදිහට කරන කෙනෙක් ඉන්නා නම් එයා ගොඩාක් දුරට මේ ටෙම්පරේචර් එක සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන ඇති. මෙතනදී මම ආසාවට නිකන් කරන පුංචි ට්‍රයල් එකක් හින්දා ලොකුවටම තර්මෝමීටර් එකක් පාවිච්චි කරන්න. හැබැයි මම කියන්න ඕනේ මේ soy wax ටිකත් මම ඩබල් බොයිල් කරලා තමයි රත් කරගෙන මේක දිය කරගන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ wax melt වෙන උෂ්ණත්වයක් තියෙනවා. wax දිය වෙන උෂ්ණත්වයක් තියෙනවා. එතනින් එහාට ගියාම අපි මොන හරි ආස සුවඳක් තියෙනවා නම් ඒ fragrance oil එක එකතු කරන්න ඕන උෂ්ණත්වයක් තියෙනවා. එතනින් එහාට ගියාම මේ දිය වෙච්ච ඉටි ටික අපේ මොකක් හරි mold එකකට jar එකකට එකතු කරන්න ඕන උෂ්ණත්වයක් තියෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න මම මෙතනින් නිකන් මෙන්ෂන් කරගෙන යන්නම් ඒ ටෙම්පරේචර්ස් මොනවාද කියලා. මොකද මේ ඉටි ටික ඝන වෙන්න කලින් අපි මේක හදාගෙන ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ මම හදුවේ natural coffee aroma කියන විදිහේ coffee candle එක. ඊට අමතරව මම පොඩි sea theme candle එකක් හදන්න try කරා. අතිශයම විශ්වාස කරන දෙයක් තමයි ක්‍රියේටිවිටි කියන්නේ කෙනෙක්ගේ ජීවිතය සුවපත් කරන්න පුළුවන් විදිහ දෙයක් කියලා. I always believe that creativity can heal someone. ඒ වගේම කෙනෙක්ගේ දුක, හිස්කම, වේදනාව මේ හැම දෙයක්ම එයාගේ ජීවිතෙන් අතුරුදහන් කරන්න පුළුවන් විදිහ දෙයක් කියලා.
කියාගන්න බැරි විදිහේ තනිකමක් වෙන්න පුළුවන්. හිත ආසේ හිර කරගෙන ඉන්න බොහොම නිහඬ වේදනාවක් වෙන්න පුළුවන්. අහිමි වීමේ දුක. ඒත් එක්කම සමහර දේවල් වලට තියෙන බය, සමහර ජීවිතේ මතක, මේ හැමදේම නිර්මාණයක් ඇතුලේ ජීවත් වෙනවා කියලා මට හිතෙනවා. සමහර වෙලාවට ඒක පුංචි පින්තූරයක් වෙන්න පුළුවන්, ලස්සන කවියක්, බොහොම ආදරණීය පොතක්. මේ හැම දෙයක්ම ඇතුලේ තියෙන නිර්මාණශීලීත්වය. ඔයාලා දන්නවද මේ ජීවිතේ සමහර ජීවත් වෙන ඒගොල්ලන්ගේ තියෙන ඉමෝෂන්ස් ඔක්කොම මගහැරලා. සමහර වෙලාවට ඒගොල්ලන් ජීවත් වෙන යාළගේ ඉමෝෂන්ස් ඔක්කොම හංගගෙන. හැබැයි සමහරු ඒගොල්ලන්ගේ ඉමෝෂන්ස් හරිම ලස්සන බොහොම අපූර්ව නිර්මාණයක් බවට පත් කරනවා. මොකද ඇත්තටම නිර්මාණයක් කියලා කියන්නේ මට මේ දැනෙන මොකක් හරි හැඟීමක් විනාශ වෙන්න නොදී ඒක බොහොම අපූර්ව දෙයක් බවට පත් කරා කියන එක. මට හිතෙනවා කෙනෙක් ක්‍රියේටිව් වෙන තරමට යාට ජීවිතේ හම්බෙන හරිම පුංචි සරල දේවල් බොහොම ලස්සනට දකින්න විඳින්න පුළුවන් කියලා. නිකමට හිතලා බලන්න වහිනකොට ඒ සද්දේ අපි චූටි කාලේ වස්සට හරි ආසයි. හැබැයි අපි ටික ටික ලොකු වෙනකොට අපිට ජීවිතේ පුංචි පුංචි දේවල් මගහැරෙනවා වැඩි නේද? ඒ පුංචි දේවල් ගැන ටිකක් වැඩිපුර නෝටිස් කරොත් ඒක අපි හිතනවට වඩා අපිව හීල් කරන්න පුළුවන් විදිහේ දේවල්. සමහර වෙලාවට වහිනකොට අපිට ඇහෙන සද්දේ, එහෙම නැත්නම් ඒ වෙලාවට අපිට දැනෙන කොෆි එකක සුවඳ, ඒ රස්නේ, එහෙමත් නැත්නම් ටිකක් සුවඳ ඉටිපන්දමක් පත්තු කරාම ඒ දැනෙන ඒ විඳින කෝසි වයිබ් එක, සමහර වෙලාවට හවස්වරුවට වැටෙන ඉරේ එළිය, මේ හැමදේම හරිම ලස්සනයි. ඔයාලා දන්නවද කවුරුත් වෙනුවෙන් නතර වෙන්නේ නැති මේ ලෝකේ මේ වගේ පුංචි දේවල් නිසා අපිව බොහොම ආදරෙන් ජීවත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම බොහොම ආදරෙන් මතක් කරනවා මේ ලැබුණු ජීවිතේ බොහොම ආදරෙන් ගෙවන්න කියලා. ඒ වගේම ජීවිතේට නිදහසක් විවේකයක් ලැබුණාම ක්‍රියේටිව් දෙයක් කරලා බලන්න. ඒක හිතනවට වඩා බොහොම ආදරණීය තෙරපි එකක් වෙයි. ඉතින් මං හිතනවා හැමදාමත් වගේ මේ බ්ලොග් එකත් බොහොම ආදරෙන් ඔයගලයි බලන්න ඇති කියලා. ඉතින් එහෙනම් තවත් සතියකින් බොහොම ලස්සන ආදරණීය බ්ලොග් එකක් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, නිදහසේ හුස්ම ගන්න ගිහින් යන්න.